මූණේ තියෙන බේබි හෙයා එතකොට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් මේ හැමදේම නැචරල් විදිහට රිමූව් කරගන්න රෙමඩි එකක් අහපු කට්ටියට තමයි මේ සොලියුෂන් එක අරන් ආවේ. ගොඩක් අය මට මැසේජ් කරලා දාලා තිබ්බා ඒගොල්ලන්ට ෆේෂල් හෙයා රිමූව් කරන රේස පාවිච්චි කරන්න බෑ. ඇලර්ජිස් තියෙනවා. එහෙම නැත්නම් කිමිකල් තියෙන වැක්ස් එකක් මූණ ගන්න කැමති නැහැ. එහෙමත් නැත්නම් තියෙන වැක්ස් එක හරියට පාවිච්චි කරලා බේබි හෙයා රිමූව් කරගන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදියට මේ මාස්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් කරා නම් හොඳටම ඇති. ඔයාලට පේනවද දන්නේ මගේ මූණේ තිබ්බේ බේබි හෙයා වයිට් හෙඩ් බ්ලැක් හෙඩ් මේකට රිමූව් වෙලා ඇවිල්ලා තියෙනවා නිකන් චූටි කූරු වගේ මට පේනවා. හැබැයි කැමරාවට පේනවද කියන මම දන්නේ නැහැ. ඉතින් මේ මාස්ක් එක හදාගන්න විදිය කියලා දුන්නොත් ඉස්සෙල්ලා මම මේ පාවිච්චි කරන්නේ ජෙලටින්. ඉතින් ජෙලටින් මෙච්චරක් පාවිච්චි කරන්න කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලගේ අවශ්‍යතාවය ඇහි මට්ටමට ඒක දාගන්න. මම මේ ජෙලටින් එකට කස්තුරි කහයි කෝපි එකතු කරගන්නවා. මෙතනදිත් මට ඔයගලන්ට මෙච්චර ප්‍රමාණයක් දාන්න කියලා කියන්න අමාරුයි. ඔයාලගේ අවශ්‍යතාවය මත අඩු වැඩි කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඉතින් මේක හොඳට මික්ස් කරලා මේකට උණු වතුර ටිකක් දාගන්න එක. ගොඩාක් වතුර දාගන්න යන්න එපා. හරිම පොඩ්ඩක් දාගෙන මෙන්න මේ වගේ පොඩි පේස්ට් එකක් එන විදිහට හදාගත්තා නම් හරි. මේක උණු වතුර දැම්මම ගොඩක් රස්නේ ළමයි එකපාරට මූණේ ගන්න යන්න එපා. පොඩ්ඩක් නිවෙන්න තියලා මූණේ ගන්න. හැබැයි ගොඩක් කළා ගන්න එපා. ඔයාලට පේනවද දන්නේ මේක මෙන්න මේ වගේ ජෙලි ගතියක් වගේ තියෙනවා. එන්නේ ඒ වගේ ආවට පස්සේ තමයි ඔයාලා මේක මූණේ ඇප්ලයි කරගන්න ඕනේ. මේක ඇප්ලයි කරද්දි කියන්න තියෙන ලොකුම දේ තමයි අයිබ්‍රෝ එක නම් ගා ගන්න එපා. අයිබ්‍රෝ එකත් එක්කම ගලවන්න වෙන්නේ. අනිත් එක මං කොච්චර හිතුවත් මට මිස් වෙන දෙයක් තමයි මගේ කොණ්ඩේ මේ නරය තියෙන කොණ්ඩේ ගෑවෙන එක. කොණ්ඩේ ගෑවුනත් එච්චර තමයි කොණ්ඩෙත් එක්කම ගැලවෙනවා. ඒ හින්දා හොඳට පරිස්සමෙන් මේක මූණට ඇප්ලයි කරගන්න. අනිත් දේ තමයි මේක ඇප්ලයි කරද්දි ගොඩාක් තුනීවට ගා ගන්න යන්න එපා. ටිකක් ඝනකමට ගාන්න. මොකද එහෙම ගාගත්තොත් තමයි ඔයාලට මේක ගලවන්න ලේසි. එහෙමත් නැත්නම් මේ පේස්ට් එක ඇප්ලයි කරලා මේකට උඩින් ටිෂු ටිකක් අලවලා ආයේ මේ පේස්ට් එක ඇප්ලයි කරලා වේලෙනකන් ඉඳලා ඔයාලට රිමූව් කරගන්න පුළුවන්. මේක රිමූව් කරද්දී නම් ළමයි චුට්ටක් රිදෙනවා. මොකද මූණේ තියෙන බේබි හෙයා ටික රිමූව් වෙන හින්දා. මේක ගොඩක් ඉවසීමකින් ගලවන්න ඕන දෙයක්. හදිස්සියට ගලවන්න එපා. මූණ තුවාල වෙන්න පුළුවන්. මොකද මේක ගොඩක් තදට ඇලිලා තියෙන්නේ. ඒ හින්දා හරි ඉවසීමකින් හිමීට ගලවන්න. පොඩි දෙයක් කියන්න අමතකුණා. මේක ඔයාගේ මූණට ඇප්ලයි කරන්න කලින් මද රස්නේ උණු වතුරෙන් ඔයාගේ මූණ හොඳට හොදලා තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. බේබි හෙයා ටික රිමූව් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මතක් කරලා අයිස් ෆේෂල් එකක් කරන්න ඕනේ. මොකද මේ වෙනකොට බේබි හෙයා රිමූව් වෙලා අපේ ස්කින් එකේ තියෙන පෝසස් ඕපන් වෙලා තමයි තියෙන්නේ. අයිස් ෆේෂල් එකක් කරන්න අපහසුතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඔයාගේ ස්කින් එක හොඳට ටෝන කරන්න පුළුවන්. ඉතින් මේ ස්ටෙප් දෙකෙන් කොයි එක ෆලෝ කරත් ඔයා අන්තිමේට සැර නැති හොඳ මොයිස්චරයිසර් එකක් හරි ඇලෝවෙරා ජෙල් එකක් හරි පාවිච්චි කරන්න අමතක කරන්න එපා.